අදත් මතකයි යමිමි තාත්ති දරුවාගේ නොහිමි ආදරේ දුර ගියාද අපි අතර තිබ්බ හැසිනහවේ රහම පිරුණු කතා කඳුළු තෙමේ පිරිවන රෑ වෙන්ගුණත් හිත තුල රැඳෙන්නේ අපි අතර හිමි සෙනෙහසේ අපි අතර කාලෙ හා ගැටුණා දුර අතර බීදී ගියා හීනයක් වගේ අදත් මතකයි යමිමි තාත්ති දරුවාගේ මුදලාලි මහත්තයා මුදලාලි තේ එකක් බොමුද? මහත්තයෝ කාට එකක්ද ප්ලේන් ටිකක්ද? ප්ලේන් ටිකක් බොමු. හරි මහත්තයෝ. මෙන්න මහත්තයෝ ප්ලේන් ටික. හරි ලස්සන ගමක් නේද මුදලාලි? අනේ ඕ මහත්තයෝ ඔය නගර මිනිස්සුන්ට ගන්න බැරි එකම දේනේ ගමක තියෙන ලස්සනයි නිස්කලංකකමයි. ඒක නම් ඇත්ත මුදලාලි. මුදලාලි මට ප්ලේන් ටිකක් දාන්නකෝ. කොහෙද මම මේ කලබලේ? නෑ මුදලාලි මම මේ නිකන් ආවේ. මේ මහත්තයා මම මීට කලින් අපේ ගමේ දැකලා නෑ. මම මේ ගමේ නෙමෙයි මල්ලි. මගේ විනෝදාංශ තමයි පොත් ලියන එක. ඔයාලගේ ගමටත් ආවේ මේ ගම ගැන පොතක් ලියන්න. පොතක් ලියන්න දාවේ. මං හිතුවා අපේ ගමේ පාර හදන්න බලන්න ආවා කියලා. ඒ මොකද මල්ලි එහෙම කියන්නේ? නෑ මහත්තයෝ මේ ගමට ඡන්ද අපේක්ෂකයෝ හැමසැරේම ආවහම කියන්නේ ඔය පාර හදනවා කිය. ඉතින් ඔය වචනට අපේ ගමේ වුණොත් හැමසැරේම රැවටෙනවා. හැමෝම මුදලාලි වාසියට විතරයි. ඒක නම් ඇත්ත මහත්තයෝ. එතකොට යන්නේ නැතිලා ඉන්නේ කොහෙද? අපේ ගමේ මගේ යාළුවෙක් ඉන්නවනේ මේ ගමේ. එයාලගේ පරණ ගියක් තියෙනවා මෙහි. එහෙ තමයි නතර වෙන්නේ මල්ලි. එතකොට අයියා පොතේ ලියන්නේ මොනවා ගැනද? මේ ගමේ තියෙන ලස්සන තැන් ගැන. මල්ලිත් ඒකට මට උදව් කරනවද? අපි උදව් කරන්න. මහත්තයාට කියන්න මේ කොල්ලෝ ටික මේ ගමේ ඇවිදපු නැති තරක් නැතුව. මොකද මේ ගමේ හැම දෙයකටම ඉන්නේ මේ කොල්ලෝ ටික තමයි. මුදලාලි ගාන කීයද? 20ක් දෙන්න මහත්තයෝ. මේ මල්ලිගේ සල්ලිත් එක්කම ගන්න. ඊටු සල්ලි ටික මුදලාලි තියාගන්න. ඉන්න මහත්තයෝ නෑ කමක් නෑ මුදලාලි තියාගන්න. මල්ලි එහෙනම් හෙට උදේ අපි වැඩේට සෙට් වෙමු. හරි. ගිහින් එන්න. හරි ඉස්සන්නයි. කොහෙන් ආවත් හිත හොඳ මිනිස්සයා හැබැයි. ඒක නම් ඇත්ත මුදලාලි.
ඒ බං දැක්කද බා? අර චම්දිලා ගෙදරට අලුත් ජයලයක් බැලනවා. ඒකනේ බං. ජය අරන්පි මොකද්ද බං එහෙ කරන්නේ? මට පේන්නේ බං අරුන් දෙන්න මූත් එක්ක ගේමක් ගන්නවා කියලා. නැද්ද? ඒ බං ඒ අන්න අරුන් දෙන්න එන වරෙන් යන්න අල්ලගන්න. යම. යොන්ටි උඹලා හම්බෙන්නත් බැරුණානේ බං. ඔව් බං ගමට ආපෙකට උදව් කරන්න උනානේ. උදව් මොන උදව්ද බං මං දැක්ක උඹලා අරුන්ගේ ගෙදර ඉඳලා එනවා. ඉතර හැම දෙයකටම එකට හිටපු යාළුවෝ මෙහෙම විනාශකම් කරද්දි මාර හිතට අවුල්. ඒ අයියා ගම ගැන පොතල් ලියනවා බං. ඒකට ගමේ තැන් ටිකක් පෙන්වන්න ඕන. ඒ නිසා ඔයගොල්ලෝ හම්බෙන්නත් බැරි වුණේ බං. යකෝ බොලා කොහෙ ගියත් මොන දේ කරත් අපිත් එක්කනේ බං කරන්නේ. ඌ පොතක් ලියන්න ආව පළියට අපි දන්නවද බං ඌ මොකෙද්ද කියලා? ඒ අයියා නවත්ත ගනි. උඹලා දෙන්න අදින් පස්සේ අපේ යාළුවෝ නෙමෙයි. ඒක මතක තියාගෙන වැඩ කරපල්ලා. මෙන්න මෙහෙ වරින් බං යන්න මුන් එක්ක කතා කරලා වැඩක් නෑ බං. ඩබල වාසනා කොහෙද බං මේ යන්නේ? අපි මේ බොරු කාර්යය අඳුරගෙන එන ගමන් බා. ඒ මොකද්ද බං මේ කතාව? මං එදා ඔය මිනිහ ගමට එන දවසම දැක්කා. මම හිතුවා එතකොට ඔය මිනිහ ගමට එන්නේ නැතුව මොකක් හරි සීන් එකකට වෙන්න තියෙනවා. දැන් මොකද්ද කරන්නේ ඒකට? අපි ඔය කොහේ හරි යනකම් ඉඳලා ගෙට කලින්. එතකොට අපිට මොනවා හරි දැනගන්න පුළුවන්.